මහදේ සැතපීලා ඔබ ඉන්න හිනහිලා සිත්විල කලඹාලා කොඳ කුමුදු හදේ පිපිලා. මම හිතන්නේ ගීත කණ්ඩේ අහනකොට අපි හැමෝටම මතක් වෙන්නේ පබා ටෙලිනාට්‍ය. මීට වසර ගණනාවකට ඉහතදී ප්‍රේක්ෂක ආකර්ෂණය තාම ඉහළින් දිනා ගන්න සමත් වුණු නාට්‍ය පෙළක් ඔබට මේ අවස්ථාවේදී මතක් වෙනවා ඇති. ඉතින් අද අපි සූදානම් ඒ දැවැන්ත නිර්මාණ පිටිපස්සේ හිටපු විශාල බලකායෙන් එක පුද්ගලයෙක් සමග සාකච්ඡාවක් කරන්න. ඉතින් අද දවසේදී මාත් එක්ක මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නේ අංගරචනා ශිල්පී, ඒ වගේම නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරන මාධ්‍ය ශාස්ත්‍රයට දැවැන්ත මෙහෙවරක් ඉටු කරපු අනුර ජයසේකර මහත්මයා. අයිබෝන් ඔබතුමා. අයිබෝන්. ඉතින් මට හිතා ගන්න බෑ අද දවසේදී කොහොමද කතාව පටන් ගන්න කියලා. මම මුලින්ම මෙහෙම ඇහුවොත් ඔබතුමා අද වෙනකොට ජීවිතේ ලොකු ගමනක් ඇවිල්ලා තියෙන වෘත්තීය ජීවිතේ. ඔබ ලබාගත් අත්දැකීම් සමග අපි කතා කරමු. මුලින්ම ශාස්ත්‍රයට පිවිසුනේ කොහොමද? මට අතීතයට යන්න වුණා ඔබතුමීගේ ප්‍රශ්නේ. මම ශාස්ත්‍රයට පිවිසෙන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා හරි ආසාවෙන් හිටියා. ඒක ප්‍රධානම හිටියේ රංගන ශිල්පියෙක්. රංගන ශිල්පියෙක් ඉන්න රූගත කරන ස්ථානවලට නළු නිළිය ඉන්න තැන් වලට ගිහිල්ලා ඉස්කෝලේ යන කාලේ. ඉස්කෝලේ පොත් ටික හංගලා තියලා යනවා ස්ටුඩියෝ වලට. එහෙම ගමනක් යනකොට මම විවිධාකාර නළු නිළිය විවිධාකාර මිනිස්සු හම්බ වුණා. අධ්‍යක්ෂකවරු ඒ සියලු දෙනාම ළඟට ගිහිල්ලා මම ඉල්ලුවා මේ මාත් ආසයි රංගපාන්න කියලා. hina වෙලා කිව්වා මල්ලි තව කල් තියෙනවා. ටික ලස්සන වෙලා කොණ්ඩි කෙල්ලලා එහෙම හිටියනම් අපිට chance එකක් දෙන්න පුළුවන්. අපි බලමු. හැමෝගෙම උත්තරයක මං ඒක ගැන හිතා මම මගේ රූපේ ගැන දුක් වුණා එදා. බෑද මං ඒ රූපේ ගැන සතුටු වෙනවා මගේ පාටයි. මගේ රූපේ මට වැදගත් වුණා සමහර විට මේ කලාවේ ඉන්න. ඒක තමයි ජීවිතේ පටන් ගන්නෙ. එහෙම ජීවිතේ පටන් ගත්ත මට සමහර ස්ථාන ගියා මම කියන්න කැමති නෑ. රංගන ශිල්පී දෙවෙන්ති මට ඔහු දකින්න ගියාම ස්ටුඩියෝ එකක් ඇතුලේ දරුණු විදියට බැන්නා. හරි දුකක් හිතුණා. මම ඒ දුකත් එක්ක මට ඇති වුණා මම මේ ශාස්ත්‍රයට කොහොම හරි එනවා කියලා. එදා තමයි මම ශාස්ත්‍රයේ ඉන්නේ කොහොමද කියලා සිලෝන් ස්ටුඩියෝ එකේ ඉඳලා රාජගිරියට එනකන් රේල් පාර දිගේ යන්න ගෙදරට ඇවිල්ලා අම්මට තාත්තට කාටවත් දෙන්නේ නැති විදියට මම දැඩි ලෙස තීරණයක් ගත්තා මම කවදා හරි මේ ශාස්ත්‍රයේ ඉහළම තැනට යනවා කියලා. ඒක තමයි මගේ ආරම්භය. අපි දන්න විදිහට ඔබතුමා ස්වාධීන රූපවාහිනී සේවයත් සමග සමීපව කටයුතු කරපු කෙනෙක්. ඒ වගේම වැඩසටහන් නිර්මාණකරණයට ටෙලිනාට්‍ය සඳහා දායකත්වයේ ඉහළින්ම දක්වපු කෙනෙක්. ඉතින් ඒ විදිහට අපි ස්වාධීන රූපවාහිනී සේවය සමග ඔබතුමාට තිබෙන මතකයන් මේ අවස්ථාවේදී ආවර්ජනය කළොත්. මං හිතන්නේ දරුවෝ මම රූපවාහිනියට එන්න නෙමෙයි ඉස්සෙල්ලාම උත්සාහ කරේ. මම 1979 ඉස්කෝලෙන් අයින් වෙලා මම වේදිකා නාට්‍ය වලට ගිහිල්ලා වේදිකා නාට්‍ය විවිධ අංශ එක්ක වැඩ කරා. කලා පොත් නිෂ්පාදනාංශයේ කියලා මම අවශ්‍ය පුද්ගලයෙක් බවට පත් වුණා. ඊට පස්සේ මට වේදිකා නාට්‍යයක රංගපාන්න නම් වුණා 1979 එස්.ඒ. කරුණාදාසගේ දෙයියෝ දනී මන් නොදනී. මාත් එක්ක රංගපෑවේ දෙවන්ත රංගන ශිල්පී හීගෝ ෆෙනෑන්, දොන්සිරිසේන මහත්තයා, පර්ල් වාසුදේවි, ලිලියන් දිරිසිංහ. මට ඒගොල්ලොත් එක්ක එක දර්ශනයකට රංගපෑවා. මට හිතුණා මම වේදිකාව ඇතුලේ මම විශාල ජයග්‍රහණයක් කරා කියලා. ඒකෙන් මම ඉදිමුනේ නෑ. මට එතනින් ගමන යන්න ඕන කියලා. ඒක මට මතක් වුණා අර එදා ඒ රංගන ශිල්පියා මට බැනපු එක. ඊට පස්සේ මං හිතුවා මේ රංගන ශිල්පීන් සියලු දෙනාට අවශ්‍ය වෙන පුද්ගලයෙක් වුණොත් මට මේ ගමන යන්න. ඒ අනුව මං ගිහිල්ලා නාට්‍ය වල රංගපාන්න ඉගෙනගම මං බැලුවා කාවද වැඩිපුර අවශ්‍ය වෙන පුද්ගලයෙක්. බලනකොට ඒකේ සහාය අධ්‍යක්ෂකවරයා ලස්සනට ඇඳලා සයිඩ් පොකට් එකක් දාලා ඕඩර්ස් දෙනවා. ඊට ඩිරෙක්ටර් මට ඒ දෙකට මෙන්න අත්දැකීම් නැහැ. කල්පනා කරා මොකද්ද කරන්න කියලා මම දැක්කා මේකප් ආටිස්ට් ලොකු ගෞරවයෙන් රංගන ශිල්පීන් සලකනවා. මම ඊට පස්සේ අංග රචනය ගැන පොඩ්ඩක් හදාරන්න කියලා හිතුවා. ඒතල මම විවිධ අංශයේ තැන් වලට බලලා බඩු ටිකක් ගෙදර අරගෙන ඇවිල්ලා
පාරේ යන කට්ටියට අහල පහල කට්ටියට ගෙනල්ලා ඒක දාලා අතහුරු කරා. එතකොට මට හම්බ වෙනවා ගාමිණී කෝස්ත මගේ ගුරුන් වහන්සේ. මම එතුමාට දෑත උස්සලා නමස්කාරය කරනවා. මං කොස්ත මට ඔයා ගාව වැඩ කරන්න. මගේ දිහා බලලා කිව්වා එන්න. මං මගේ ඇසිස්ටන්ට් වශයෙන් ගන්නවා කියලා. අන්න ගාමිණී කෝස්ත මට හම්බ වුණාම තමයි මම මේකප් ආටිස්ට් කෙනෙක් කියන කැටගරි එකට සම්බන්ධ වෙලා ඇසිස්ටන්ට් මේකප් ආටිස්ට් සහකාර මේකප් ආටිස්ට් කියන. එතකොට මුදල නෙමෙයි මට වැදගත් වෙලා තියෙන්නේ මගේ ගමනේ. අද කාට හරි කතා කරාම ඉස්සල්ලාහන්නේ කීයක් දෙනවද කියලා. ඒ කියන්නේ වෘත්තීය වශයෙන් නැති අලුතෙන් එන කෙනත් බලන්නේ මුදල. මට එදා එතුමා දුන්න සුළු මුදලක්. ඒ මුදල ගැන හිතුවේ නෙමෙයි මම ගමනක් කරනවා. මම හැබැයි ඒක උඩරිම ප්‍රයෝජනෙට අරගෙන මම රංගන ශිල්පීන් එක්ක හිතවත් වෙලා මගේ දක්ෂතාවය පෙන්වලා මම අංග රචන ශිල්පියෙක් බවට පත් වෙන්න ගාමිණී කෝස්තගේ. ඊට පස්සේ මම වේදිකා නාට්‍යවල ටෙලි නාට්‍යවල පොඩි දේවල් වලට ගියා. එහෙම ගිහිල්ලා හදාගෙන මගේ බඩු ටිකක් හදාගෙන මම මේ ගමන ආරම්භ කරා. ඒ ගමනේ අරමුණ තිබුණේ අංග රචන ශිල්පියාට එහා ගිය රංගන ශිල්පියාගේ. එහෙම හිතලා මම අවුරුදු ගාණක් මේ ශේෂ්ත්‍රයේ විවිධ චරිත කරා අංග රචන ටෙලි නාට්‍ය 10කට කිට්ටුවෙන් ගාණක් අංග රචනය කරලා තියෙනවා. මට ඒ දවස්වල උදව් කරපු අය මට නාට්‍ය දීපු අය රංගපාන දීපු අය ඒ අතර අපතරින් වූ සුදත් සේනාරත්න වීසිවදාසන් සහ ලක්ෂ්මන් මත්තුමගල ඒ වගේ කොහොම ඉන්න අතරක එක දවසක් මම රූගත කිරීමකට යනවා ස්වාධීන රූපවාහිනියට රංගපාන්න. ඒක සහ අධ්‍යක්ෂ කරන අධ්‍යක්ෂක චන්දික විජේසේන සහ අධ්‍යක්ෂක සාන්ත සොරිස. එතන වෙඩි තියෙන දර්ශනයක් රූගත කරනවා. එතන ආපු මේකප් ආටිස්ට් ඒ පැච් එක දාගෙන ඉඩි අපහසුතාවයක් පත් වෙනවා. මම ඊට පස්සේ ඇසිස්ටන්ට් කන්ට කරලා අහනවා මම මේකට උදව් කරන්න කියලා. ඔයාලට පුළුවන්ද? කරන්න. මම ඒක කරනවා. අන්න එතනින් ඒගොල්ලෝ අඳුර ගන්නවා මගේ දක්ෂතාවය. ඊට පස්සේ ඒගොල්ලෝ මට කියනවා ෂා රණුවිකට වඩා මේකනේ දන්නේ. අපි සම්බන්ධ වෙමු අපි සත්සරංගනන්දර වැට වගේ වට කියලා. එතකොට මම චිත්‍රපටි ගණනාව එක අවුරුද්දේ චිත්‍රපටි 7ක් කළා තියෙනවා. ඒ චිත්‍රපටි 7 මේ අංග රචන ශිල්පිය වශයෙන් මම වැඩ කරලා තියෙනවා. මම කියන්නේ ලුයි වෙන්ඩස්ටාර් තමයි මට ඒ අවස්ථාව දුන්නේ. ගාමිණී කෝස්ත හරහා තමයි මට ඒක ලැබුණේ. ඊට පස්සේ මම ලංකාවේ ජනප්‍රිය ඩිරෙක්ටර්ස්ලාත් එක්ක නනුනියත් එක්ක සම්බන්ධ කරලා ඒ අතරතුර මගේ හිතේ හීනයක් තිබුණා මම වේදිකා නාට්‍යයක් කරනවා. ඒක මම 1983 මම නිෂ්පාදනය කරන යථාර්ථය කියලා චන්දිමා ධනපාලගේ නාට්‍යය. ඒක අධ්‍යක්ෂක ඇස්සේ කරුණාදාස. සුළු මුදලක් තියෙන මගේ හිතවතෙක් හිටිය ධර්මසිරි කියලා මම එතකොට ඒ වෙනකොට මම නිවාස සංවර්ධන අධිකාරී සේවකයෙක් වශයෙන් වැඩ කරනවා. ඒ හම්බ වෙන මුදලයි ඔක්කොම දාලා නාට්‍යයක් නිෂ්පාදනය කරනවා සුළුයි. ඒ යථාර්ථය තුලින් තමයි මම නිෂ්පාදකයෙක්. ඊට පස්සේ 85 යෞවන සම්මානවල කොළඹ දිස්ත්‍රික් තිබුණා සංගාව නාට්‍ය තරඟයට මම කෙටි නාට්‍යයක් තියෙනවා සාමයේ සංකේතය. ඒකේ මට නිෂ්පාදනයටයි හොඳම සහාය නළුවටයි සම්මානය. මාත් එක්ක එදා දර්ශන පලංගල කියන ප්‍රවීණ මේ අංග රචන ශිල්පියා තමයි හොඳම නළුවා. මම ඒ ලැබු අත්දැකීම් එක තමයි මම මේ දැන් ස්වාධීන රූපවාහිනියට සම්බන්ධ වෙන්නේ රංගපාන. සාන්ත සොයිසා කියන මගේ ගාව අපේ IT එකේ වැඩවලට දවසේ පේමන්ට් එකක් ගෙවන්න පුළුවන් එන්නේ. මට ඒ ඉන්න කණ්ඩායම ගැන තියෙච්ච පැහැදීම නිසා මම හා කියනවා. උදේට මම වැඩ වෙන ටෙලි නාට්‍ය චිත්‍රපටි නැති දවසට මට කතා කරලා අහනවා මේ දවස් තුනේ ෂූටින් තියෙන වෙනවද කියලා මම හා කියනවා. මම මේ අලුත් නවකයන්ට කියන එකම දේවමයි. එතකොට 1990 ගණන් වල. හැබැයි මට ස්වාධීන රූපවාහිනියෙන් පැයට රුපියල් 25යි මේකප් කරනවා. පැය 10ක් කරාම රුපියල් 250යි. රුපියල් 250 කියන එක නෙමෙයි මම ගන්න. මම හැමතිස්සෙම කියන්නේ මූලික විය යුත්තේ මුදල නෝ. තමන්ගේ ගමන. එදා ඒ මුදලට ගිහිල්ලා නෝදෙන් ඒ නාට්‍ය වල සම්බන්ධ වෙලා ඔහොම ඉන්න අතරතුර එක්තරා අවස්ථාවක මට IT එකේ රැකියාවට කතා කරා. එතකොට මම ෆ්‍රීලාන්ස් මේකප් ආටිස්ට් කෙනෙක් චිත්‍රපටි කරලා ටෙලි නාට්‍ය කරලා එච්චර හැකියාව තිබිච්ච මට සාන්ත සොයිසවිල කියනවා අපි IT එකට ජොයින්ට් වෙමු. කොන්ට්‍රැක්ට් බේසික්
යටතේ තමයි ගන්න යන්නේ. මම එතකොට VCO දාසන්ගේ ටෙලිග්‍රෑම් එකක වැඩ මාසයක් විතර කළුතර හිටියේ. එතකොට මට කතා කරනවා ඒ වෙනකොට මම විවාහ වුණා 1983 86 විවාහ වෙලා මට පුතෙකුත් ඉන්නවා. 1988 89 ජීවිතේ බොහොම කලකිරුණ දෙයක් තියෙනවා. මොකද මම උදේට නාට්‍යයක් රඟපාන්න ගිහලා කොහොම ලෑස්ති කරගෙන ඉන්නකොට අධ්‍යක්ෂකවරයා නිස්පාද නාට්‍ය පෙන්වන්න බෑ. රටේ පොඩි ඇඳිරි නීතියක්. එදාට මම හරි දුක් වෙනවා. මොකද මට හම්බ වෙන මුදල නැති වෙනවා. මගේ දරුවට පිටියේ කරන් දෙන්න විදියක්. මගේ දරුවට කන්න දෙන්න විදියක් නෑ. මොකද අපි తాවකාලික හම්බ කරන මුදල නෙවෙයි. ඒ අතර තමයි සාන්ත මට කතා කරන්නේ. සාන්ත අපේ ගෙදරට ගිහිල්ලා අපි නෝනට කියනවා IT එකට ඇප්ලිකේෂන් එකක් දෙන්න කොන්ඩු කියලා. මම දන්නෙත් නෑ සාන්ත සොයිසයි ඇප්ලිකේෂන් එක අරන් ගිහිල්ලා දීලා මට ඉන්ටර්වයුව කෝල් කරනවා. ඒ ඉන්ටර්වයුව එකේ මම ගියාම එතන ඉන්න සියලු දෙනාම කියන ඉන්ටර්වයුව කරන්න දෙයක් නෑ. ඉතින් මම හොඳ මේකප් ආටිස්ට් කෙනෙක්. අපි ආව බඳව ගන්න. රුපියල් 6500ක පඩියට මම ස්වාධීනව පාරට. ඒ ගමනේදී මම එදා වගේම නියතමානීව මට ලැබෙන රස්සාව මගේ වෘත්තිය මම කරන්න පුළුවන් උපරිම විදිහට කරනවා. ඒ උපරිම විදිහට කරන්නේ මොකද නෙමෙයි. මේක මගේ ජීවිතය. අද මම මෙතන ඉන්නවා. මගේ දරුවන්ට, මගේ නෝනට, මගේ පවුල් වලට මම යම් කිසි උදව්වක් කරා නම් ඒ සියල්ල ලබා ගත්තේ මගේ උවමනාවයි. මට සහයෝගය දුන්න ඒ සාන්ත වගේ කෙනෙක් IT එකට මම සම්බන්ධයි. IT එක කරා මම යම් කිසි ස්ථාවරයකට එනවා. ප්‍රයිවට් වැඩ කරාම මේ වැඩි වුණාම ආයි වැඩක් කරගන්න මේ කියවන මේ දිගටම දින එතන මම ක්‍රියාකාරී වෙනකොට මට එන වැඩ වැඩි වෙනවා. ඊට පස්සේ මම ඒ හරහා මම විවිධ ගමනක් යනවා. ඒ එනකොට සාන්ත සුවිස කියන නාට්‍යයක් කරනවා. ඔබ එන්න පුළුවන් දරකපාන්න. මම හරි සතුටින් බාර ගන්නවා. හැබැයි ඒ විතරක් නෙමෙයි. ඒ නාට්‍ය අංගරචන ශිල්පියෙක් වෙන්න ඕනේ මම. ඒතර මම IT එකේ වැඩ. ඒ වෙනකොට මගේ ගාව ගෝලු කීප දෙනෙක් මම ලෑස්ති කළේ. විශේෂ මගේ පුතා ඉස්කෝලේ ඉන්න IT එයාටත් පුරුදු කළා තිබුණා. මම ඊට පස්සේ මේ දෙකම අභියෝග දෙකම බාර අරගෙන චරිත හදලා මගේ චරිත ගැන අවබෝධයක් තියාගෙන රංගපාන්න කැමති දීලා පළවෙනි ෂූටින් කරේ අංගොඩ බස් ස්ටෑන්ඩ් එකේ. ඒකේ මම ඉන්නේ වසන්ත අයියාගේ ගෝලයට බස් ස්ටෑන්ඩ් එකේ රන්නර්ගේ ගෝලයා. සාන්ත මට එදා උදේ කියනවා මම මේ නාට්‍ය පළවෙනි නාට්‍ය මේක පටන් ගන්න උඹේ. පළවෙනි කැමරාවට මුහුණ දුන්නේ මම. අද මම සතුටුයි වෙනවා. මගේ නැකතට පටන් ගත්ත කැමරා දර්ශනෙත් එක්ක නාට්‍ය කොටස් 575කට ගියා මුළු ලෝකෙම පිළිගන්නවා. ඒකෝට මට දැනෙච්ච ලොකුම සතුට තමයි එදා මට අර රංගන ශිල්පිය වුණ විදිහට බැන්නත් කවුරු මාව ගොන් කරත් මගේ හැකියාවයි මගේ වාසනාවයි මගේ දක්ෂතාවයයි මට ඉස්මතු කරගන්න ජීවිතයේ අවස්ථාව. මහේෂ් සත්සර තමයි පිටපතලි. සමහර අවස්ථාවලදී ටිල්නාට රඟපාන්න ගියාම සමහරු හිතනවා මේ කවුද මේ මොනවද මම ටෙලිනාට්‍ය ගණනාවක පොඩි චරිත පබාය කියන තමයි මම මිනිස්සු අතරට ගියේ. මිනිස්සු මාව අඳුනගත්තේ බාලන් කියන එක. ඊට පස්සේ ඒකේ චරිතේ විවිධ තැන්වල වෙනස් කරනවා. කාලයක් යනකොට ගාමන් ටිකක් දානවා. උපේක්ෂා සුවර්ණමාලගේ නාට්‍ය චරිතයන් ඒකේ ගෑනු ළමයට කරනවා. මට ගෑනු ළමෙක් ගැන හිත ඇදෙනවා. ඊට පස්සේ මම කොණ්ඩේ දෙපැත්තෙම කළා කොණ්ඩේ තඹ පාට කරලා ඒ කාලේ දින මේක ඒ චරිතෙ. මිනිස්සු මට පුදුම විදිහට ආදරය කරන්න ගත්තා. උදම හැදුණු පරිසරය තමයි ඒක රූගත කරේ රාජගිරිය බේසෙකුරේ. ඒ ප්‍රදේශයේ ජනතාව මට හරියට උදව් කරා. මගේ වැඩවලට කලාකාරයෙක් වශයෙන්. එහෙම ගමනක් වේදිකා නාට්‍ය වලින් මම ඒ අතර වෙනකොට වේදිකා නාට්‍ය කීපයක් කරලා සාපරාදී සෝග්‍රා චාලි පොප්පින් කියලා ජනප්‍රියම වේදිකා නාට්‍ය කරේ. ඒකටත් මට ජනප්‍රිය අභියෝගයක් ආවා. ඒ නළුවා මගේ නාට්‍යයක රුපියල් 50ක මුදලකට රඟපාපු නළුවා මට වෙඩි තියෙන සයිස් එකට. මම අභියෝගයට බය නැහැ. මං කියන්නේ ඕනම තරුණයෙකුට ඕනම ගමනක් යන තරුණයෙක් අභියෝග වලට මුහුණ දෙන්න. අභියෝග කියන්නේ අපිට තමයි. අද ලංකාවේ යම් කිසි තැනක ඉන්නවා ලෝකෙ කිසි තැනක ඉන්නවා මේ මිනිස්සු අභියෝග හරහා එනවා. හැබැයි අභියෝග වලට බය සියල්ල අත්හැරියොත් ජීවිතේම අත්හැරියොත්. අද මම
IT මේකප් ආටිස්ට් කෙනෙක් වශයෙන් යනවා. කාලයත් එක්කම ප්‍රවර්ධනන් සිට යනවා. ප්‍රවර්ධන නිලධාරී වෙලා මම එක කාලයකදී මගේ ගමන 2018 ඉදර මම සමුගන්නවා. අරගෙන මම දේශපාලනයට සම්බන්ධ වෙනවා. ඒ දේශපාලනයට සම්බන්ධ වෙලා මම ඊළඟ පාරම නැවත IT එකට යනවා. මේ වැඩසටහන් කෝඩිනේටර්, චාමන් කෝඩිනේටර්. මම පටන් ගත්ත ගමනේ මට පස්සට ඇල්ල බලනකොට මට හිතෙනවා මම ජීවිතේ මාරු විදිහට ජය අරගෙන තියෙනවා. IT එක කියන්නේ මගේ ජීවිතේ වෙනස් කරපු දෙයක්. ඒකට මට සම්බන්ධ වෙනකොට උදව් කරපු සාන්ත සොයිසමගේ ජීවිතය අමතක කරන්න බැරි අධ්‍යක්ෂකවරයෙක් සහ මගේ පෞද්ගලික ජීවිතෙත් යම් තැන්වල තිබිච්ච අඩුපාඩු හදාගන්න උදව් කරා. ඒ වගේම මේ IT එකේ හිටිය චන්දික විජේසේන අපේ ලක්ෂ්මන් මත්තුමුගල මට මතකයි සෙල්ලම් ගෙදර කියලා අපි නාට්‍යයක් කරා. ඒ නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා ලක්ෂ්මන්, සහාය අධ්‍යක්ෂකවරයා සාන්ත, මම තමයි අංග රචන ශිල්පියා. ඒ අමුතුම අංග රචන කතාවකින් තමයි ඒක ජනප්‍රිය වුණා. ඒ හැම ජනප්‍රිය වීමක් පිටුපසම මට ඉන්න ලැබිච්ච එක ගැන මම සතුටුයි. ඒ අන්දරවට සත්සරා එහෙම ඇවිල්ලා. මම දෙවන්ති නිර්මාණ කරපු සුදත් රෝහණ මහත්තයාගේ යටතේ IT එකේ සභාපතිවරයා ඉන්නකොට කෝඩිනේටර් වෙලා හිටියා. මට අද වගේ මතකයි IT සභාපතිට අනුර සිරිවර්ධන, නිව්ටන් කුණරත්න. නිව්ටන් මහත්තයා තමයි මට දේශපාලඥ සම්බන්ධ. ඒ කියන්නේ හැම දේශපාලඥයෙක්ම එනවා. ආවම ඒගොල්ලන්ව ඉන්ටර්වයුව එකට ඉස්සෙල්ලා මේකප් කරන්න. මේකප් කරන්න කියන අඬ හොයා කරන්න. ඒ හරහා විවිධ ජනාධිපතිවරු, මැති ඇමතිවරු, අගමැතිවරු, දැන් වර්තමාන ජනාධිපතිතුමාවත් මම මේකප් කරනවා. ඒ කියන්නේ මම ඒ ජොබ් එකට ගියාම මම මේ පුද්ගලයාගේ වටිනාකම එළියට දෙන විදිහ තමයි වැඩ කරන්නේ. මම ඕන වෙලාවක හිතන්නේ මොකද මට නොලැබිච්ච දෙයක් මුලදී තව කෙනෙකුට ඒක සතුට දෙන්න ඕන. මං කළු මිනිස්සෙක්. හැබැයි කළු කියලා මගේ පපුව ඇතුලේ ගෝක ගන්න. මේකප් පුටු ඉඳගෙන හැම කෙනාටම මම එක වගේ ආදුනිකයටද ඒ මොකද මම එක්තරා නාට්‍යයක අංග රචනයේ රඟපාන්න කියලා ගියා ඒ කාලේදී චන්ද්‍රරත්න මහත්මයාට මට අවස්ථාව දුන්නා. සිවුරුනාදන් මහත්තයා තමයි සහාය අධ්‍යක්ෂකවරයා හිටියේ. ඒකේ මේ සපත්තු මහන ළමයි ගණනාවක් ඉන්න මේ කෙනෙක්ගේ චරිතය රාදාදෙන්ලෙක් මම හිතා. ඒකට ගියාම ඒකේ අවස්ථාවක අංග රචන ශිල්පියා මගේ හිතේ දින විදිහට වැඩක් කරා. මේකප් පාඩිස් කියන්නේ වයි. හැබැයි ඔයාට ඔයගොල්ලෝ හිතන්නේ බා ලොකුට හරි හරි හිත වේදනාවෙන් මගේ වැඩේ කරා. කාලයක් යනකොට අංග රචන ශිල්පියාගේ දවසක් IT එකට එනවා. එයාගේ නිර්මාණයක් අරගෙන දාගන්න. මට දැක්කහම ළඟට ගිහලා මම කොහොමද කියලා. ඔයා මෙහෙදී ඉන්නේ. මොකද්ද වෙන්නේ? මම වහාම අධ්‍යක්ෂකවරයා සභාපතිවරු ළඟට ගෙනලා මට කෙනෙහිලිකම් කරපු එක එයාට මතක් වෙන්න උදව් කරා. මිනිහෙක් ගහනකොට ඒ මිනිහට ගහන එක නෙමෙයි වැඩි. ඒ මිනිහට උදව් කරනකොට ඒ මිනිහා හදවතින් දුක් විඳිනවා. අද මට හදවතින් දුක් විඳින්න කිසිම අවස්ථාවක් නැහැ. මොකද මම කරපු හැම දෙයක් කරේ සත්‍බා. මේ වෙනකොට මම අංග රචන ශිල්පීන් ගණනාවක් ශේෂ්ත්‍රයට අභියෝග බාර දීලා තියෙනවා. නාරද තොටගම සේත් මංජුල මගේ පුතා අකිල සුදේශ් දිසානායක ගණනාව 15ක් විතර. ඒගොල්ලෝ අද සම්මාන ගන්නවා. ඒ සම්මාන ගන්න දවසට තාත්තා කෙනෙකුට දරුවෙක් ජයග්‍රහණයක් කරනකොට දිනනවා වගේ මට ආරංචි වෙච්ච ගමන් කතා කරලා සුබපත. ඒක තමයි මිනිහෙකුට වෙන්නේ. නිහතමානී. ඕක තමයි IT ගමනේ එක්තරා සම්දිස්ථානයක් මට ඇති කරගන්න. ඔව් මං හිතන්නේ අපි කවුරුත් දැනගෙන හිටියේ නැහැ. කාලයකදී තරුණ පරම්පරාව ඉතාම ආකර්ෂණයට ලක් කරගන්න සමත් වුණු පබා වගේ ටෙලිනාට්‍යයක ආරම්භක දර්ශනය මංගල දර්ශනය ආරම්භ වුණේ මෙතුමාගේ චරිතයකින් වන බව. ඒ වගේම ඊටාම කුඩා තැනකින් තමන්ගේ වෘත්තීය ජීවිතේ පටන් අරගෙන ඒ වෘත්තීය ජීවිතය තුළ යන්න පුළුවන් ඉහළටම ගියපු ශිල්පියෙක් විදිහට අපි කැමති දැනගන්න ඔබතුමාගෙන්. අංග රචනා ශිල්පය සම්බන්ධයෙන්
කතා කරොත් ඔබතුමා ඒක කතා කරපු නිසා මම මේ ප්‍රශ්න අරගෙන එන්නේ. බොහෝ දෙනෙක් මේ ශාස්ත්‍රීය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බවක් අපිට පේන්නේ නැහැ. අපි කාගෙන් හරි ඇහුවොත් ඔබ කවුරු වෙන්නද කැමති කියලා මම හිතන්නේ කවුරුත් අංග රචනා ශිල්පියෙක් වෙන්න කැමති කියලා කියනවා. ඒක ගොඩක් අවධානය යොමු නොවන ශාස්ත්‍රයක්. හැබැයි ඔබතුමා ශාස්ත්‍රීය ප්‍රවීණයෙක්. අපි අංග රචනා ශාස්ත්‍රය ගැන කතා කරොත් මොකක්ද මේ ශාස්ත්‍රයට තියෙන පිළිගැනීමක් තියෙනවද නැත්නම් පිළිගැනීමක් නැද්ද කියන කාරණය ගැන අද දවසේදී අපි කැමති සාකච්ඡා කරන්න. මේකයි දරුවෝ තමන් කරන වෘත්තිය මොකක් හරි හරියට කරොත් හැබැයි ඒක අව탁සියරු කරලා ඒක අත්හැරියොත් ඒ ගමන යන්න බෑ. අංග රචනා ශිල්පය කියන එක ලංකාවේ ඉහළම මට්ටමේ කෙනාගේ සිට පහළම කෙනා දක්වා යන ගමනකට සම්බන්ධ වෙන්න පුළුවන් කෙනෙක්. සියලු දෙනා අංග රචනා ශිල්පයට ටීවී එක චිත්‍රපටයක ඉන්න ඕනේ යාළඟට. ඒකට එයා තමයි ඔව්ව ලස්සනට පිළිවෙ පෙන්නන්නේ. ඔව් චන්ඩිය කරලා පෙන්නන්නේ. ඔව් වයසක මිනිස්සෙක් කරන්නේ. තරුණ කට්ටිය වයසක කරලා. මම ඒක නාට්‍යක ආනන්ද වික්‍රමගේ අම්මා ලෙස මානිල්වාන ගුරු හදනවා. ආනන්ද වික්‍රමගේ පුතා. ඒ අංග රචනා ශිල්පියාට තියෙන ලොකු වගකීමක්. ඒ වගකීම අධ්‍යක්ෂකවරයාගේ ඉල්ලීම මත පිටපත් රචකයාගේ අනුව චරිත නිරූපණය. සමහර නළු නිළු ඉන්න ඇවිල්ලා මට මෙහෙම දාන්න කියනවා. මම මේ කට්ටියකින් ඉල්ලා සිටින අංග රචනා ශිල්පියා කියන වැදගත් චරිතයක්. අංග රචනා ශිල්පියා ගෞරවය දීලා ඔහුගේ රැකියාව උඩ කරන්න දෙන්න. අද මට මතක් වුණා අපි සමගත්ත මාළි පොන්සි ගන්නවා. මට මාළිනියක් හම්බුනාම මට ලොකු බයක් හිතුණා. සිංහල සිනමාවේ රැජින දෙයනේ මෙයාගේ මූණ මම අත ගානේ මම ළඟට ගිහිල්ලා පොඩ්ඩක් බය වුණා. බය වෙලා මම ඇහුවා අක්කේ කොහොමද? නෑ මල්ලි ඔයානේ මේකප් ආටිස් හොයාගන්න. ඔයාගේ අතේ තියෙන ඔළුවේ තියෙන මම කොහොමද වෙන්න ඕන කියලා මං අන්න මාර විදියට ගරු කරනවා. මාළිනියක්ව මතක් කරනවා වගේ ඇස් දෙකට කඳුළු වෙනවා. මොකද ඒ වගේ නිහතමානී සිංහල සිනමාවේ රැජිනම තමයි. ඒකයි දැන් ඉන්න අයට හොඳ ආදර්ශයක්. ඒ වගේම අංග රචනය කරන කට්ටියට මම කියනවා මේක හරි උතුම් රස්සාවක්. හොඳ මුදලක් ගන්න පුළුවන් හරියට වැඩ කරන්න කියලා. මොකද තමන්ගේ ශ්‍රමයේ මහන්සිය අනුව හරි දේ කරොත් කවදාකවත් වරදින්නේ නැහැ කියන එක තමයි දරුවෝ කියන්නේ. කොයි දේ වුණත් එහෙම කරන්න අවංක නම් අවංකයි. දේශපාලන ශාස්ත්‍රයේ සියලු දෙනා මාත් එක්ක සම්බන්ධකම් ඇති කියන මම අංග රචනා ශිල්පියෙක් කියනවා. මම වෙන තැනක් රංගපෑව නම් ඒ ලොකු සම්බන්ධයක් නැහැ. එතකොට මම මේ දේශපාලන විවිධ පක්ෂවල නායකයෝ පක්ෂෙත් එක්ක මම අට කරලා තියෙනවා. මට පුළුවන් හැම වෙලාවෙම මම ඉන්න පක්ෂයට ප්‍රතිවාදී පක්ෂය කියලා මම මගේ පෞද්ගලික දේශපාලනයක් තියෙන ඒක නෙමෙයි කියලා මම ඒ පුද්ගලයා ඉඳගත්තා. ඒ පුද්ගලයා එයාගේ පෞරුෂය තියලා තමයි වැඩ කරන්නේ. ඔව් ඉතින් ඒ වගේම අපි කැමැති දැනගන්න ඔබතුමා නිරන්තරයෙන්ම නළු නිලියන් සමග ජීවත් වන ඔවුන් සමග වැඩ කටයුතු කරන චරිතයක්. ඒ වගේම නළුවෙක් කියලා කියන්නේ මහජනතාවත් සමග අන්තර් සම්බන්ධතා නිරන්තරයෙන් පැවැත්විය යුතු පවත්වන කොටසක්. ඉතින් අපි කැමැති දැනගන්න මේ මහජනතාවත් සමග සම්බන්ධ වෙලා වැඩ කරනකොට නළු මිලියන් සමග වැඩ කටයුතු කරනකොට වෙච්ච රසබර සිදුවීම් එහෙම ඇති මතක් කරන්න ඔබතුමාට. අපි ඒ වගේ සිදුවීම් කීපයක් මතක් කරමු මේ වෙලාවේ. මට ඔයා කිව්වා මතක් වෙන විවිධ දේවල් ගොඩක් තියෙනවා. මට එකක් හොඳට මතකයි. එක්තරා නාට්‍යයක මුවදඩේ කියන නාට්‍යය මම අංග රචන ශිල්පියා මාව ඉස්ලාම වාහනෙන් ගත්තා. මට කියනවා මහත්තයා මේකේ සහාය අධ්‍යක්ෂක ඉන්න දෙනා සහායක අධ්‍යක්ෂකතුමා ඉන්න තැන මම දන්නා මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දැම්මම මම අහනවා කියනවා ආවල් දෙන්න ආවල් ගෙදර ඉන්න කියලා. මම ඊට පස්සේ රියදුරා වාහනේ තියාගිද්ද එන මං ගිහලා මල්ලි කතා කරගෙන ඉන්නම් කියලා මම පල්ලෙහාට යනවා. යනකොට මේ කියපු හැඩෙත් එක තියෙන ගියක් තියෙනවා. මම බෙල් කරාම ගිහින් තලත් ඇණි මිනිස්සෙක් කියනවා. ඇයි කියලා මම කියන මේ අහවලා ගෙනියන්න ආවේ අපේ නාට්‍ය සායක. එන්න වාඩි වෙන්න කිව්වා. මේ මොන්ටිසෝරියක් වගේ තැනක පුටුවක වාඩි වෙන්න ගියා. මේ මිනිස්සයා ගිහින් ලොක් කරනවා. නෑ එයි කියලා. ටිකක් වෙලා යනකොට මේ මිනිස්සයා කෑ ගහනවා නෝනට. අන්න හොරා ඇල්ලුවා පොලිසියට කෝල් කරපන් කියලා මට හිතාගන්න බෑ. මම කියනවා මම හොරෙක් නෙමෙයි මම මේ වැඩකට ආවේ වහනේ එළි. ඔයා ගේට්ටුව අරින්නකෝ මට. ඔයා නෙමෙයි නම් මෙතන නෙමෙයි නම් ඉන්නේ. නෑ එහෙම යන්න දෙන්න බෑ. මම මෙච්චර දවස් හොරා හොයා හිටියේ හොරා වුණා කියලා මට පුදුම වේදනාවක් සහ කේන්තියක් ඇති වුණා.
මං හොඳින් කිව්වා අරගෙන කියනකොට එයාගේ නෝනා පොලිසියට කෝල් කරන්න කිව්ව නිසා නෝන පොලිසියට කතා කරන්න ඉස්සලා දුවගෙන ඇවිල්ලා මොකද්ද කියලා ගන්න. ඇවිල්ලා කිව්වා මේ අර රංගපහන නළුවනේ. මේ හොරා නෙමෙයි. නෑ මෝ හොරා. ඉතින් මම ඒ වෙලාවේ ඔළුව පාවිච්චි කරලා වැඩ කරලා ගේට්ටු අරගෙන එනකොට ඒකෙන් අල්ලපු වේද සහාය අධ්‍යක්ෂකයා එළියට ඇවිල්ලා ආන මේ සද්දයක් ඇහුවර මම බය වුණා හොරෙක් පැනලා කියලා. ඉතින් මට අර මිනිස්සුන්ට නෙමෙයි අර සහාය අධ්‍යක්ෂකයාට කනට ගහන්න ඉතින් ඒත් මම ඉවසීම කරලා කලාකාරයෝ වෙන්න ඕනේ ඉවසන්න. කලාකාරයට තියෙන්න ඕනේ නම්‍යතා මිනිහෙක් තමන්ව තේරුම් ගන්න එකට මුහුණ දෙන්න. ඒ වගේ විවිධ අවස්ථා වෙලා තියෙනවා. ඒ අවස්ථාවලට අපි සුවදව මුහුණ දීලා ගමු. සමහර අවස්ථාවල රංගන ශිල්පීන් නිසා අපිට ඇති වෙන කේන්ති ආවේගය වැඩි වෙනවා. ඒගොල්ලන්ට සරලව කියලා දීලා ඒ යුතුයකම මේ නමක අයට මම කියන්නේ තමන් ගිහිල්ලා තමන්ගේ රැකියාව විතරක් කරන්න. අනුන්ගේ රැකියාවට ඊට අත දාන්න එපා. ඔයා මේකප් ආටිස්ට් කෙනෙක් නෙමෙයි. ඔයා ප්‍රසන්ට් එකේ. එතකොට කැමරා එකේ ඉන්න අපේ ගියහන් මල්ලි කැමරා ශිල්පී. මට කැමරාව ගැන හසුරවන්න කියන්න එපා. මට දැනන්නේ මගේ ජොබ් එක. හැබැයි දන්නවා කියලා මම පෙන්වන්නේ නැහැ. ඒකේ හොඳම උදාහරණය තමයි දැන් මම රංගපාන්න ගියාම මේකප් ආටිස්ට් මම සීනියර් කෙනෙක් කියලා දන්න නිසා ඉඳගෙන තමයි මගේ දිහා බලයි. ඔය වගේ නෑ. මම මෙතන රංගන ශිල්පියා පමණයි. ඔබ අංගරචන ශිල්පියා. ඔයාලට කැමති විදිහට මේකප් කරන්න. මම මෙතන ඇවිල්ලා තින්නේ මේකප් කරන්න රංගපාන්න මගේ ජොබ් එක කරන අධ්‍යක්ෂකවරයාත් එක්ක කතා කරනවා. ඒක තමයි නිහතමානී. නිහතමානීකම කියන්නේ තමන්ගේ වෘත්තිය. ඒක තමයි මම මාල්ලි පොන්සේකා කියන චරිත කෙන කිව්වේ. මොකද හරි නිහතමානී. හරි ආදරවන්තයි මිනිස්සුන්ට. ඒව ජීවිතේ මිනිස්සුන්ට ඉගෙන ගන්න තියෙන ලොකු කාරණාවක්. අංගන ශිල්පී කරනවා කියන්නේ අපි පොරක්ගෙන මේකට අපිට ප්‍රේක්ෂකයා අපිට ආදරය කරන අපි මේකේ පැවති. අපි මේකෙන් නැති වෙයි. ඔබතුමා දේශපාලනය ගැන කතා කරපු නිසාම ඔබතුමා ඡන්දය දීපු පක්ෂය මොකක්ද කියලා අහන්න මට අයිතියක් නැහැ. ඒ වගේම ඔබතුමාගේ ඡන්දය මොකක්ද කියලා අහන්න මට අයිතියක් නැහැ. සදාචාරාත්මක අයිතියක් නැහැ. නමුත් ඕනෑම මිනිස්සෙකුගේ දේශපාලන ප්‍රතිපත්තියක් තිබෙනවා. ඒ ඔබතුමාගේ දේශපාලන ප්‍රතිපත්තිය මොකක්ද කියලා දැනගන්න මට අයිතියක් තිබෙනවා. මේ දේශපාලඥයින් සමග සමීපව කටයුතු කරපු පුද්ගලයෙක් කියලා ඔබතුමාම සඳහන් කරා. ඉතින් ඒ අත්දැකීම් එක්ක අපි කැමතියි ඔබතුමාගේ දේශපාලන ජීවිතය ගැනත් දැනගන්න. මගේ දේශපාලන ජීවිතය කියන්නේ මම කලාකරුවා විදිහට ඉන්නකොට කලාකරුවා. දේශපාලනේ කියම් දේශපාලනය කරන්න මම තීන්දුව ගත්තේ. මට හිතුණා කලාකරුවෙක් වශයෙන් මේ ගමන යනවා නම් සමාජයට අපිට කරන්න පුළුවන් සේවයක් තියෙනවා. මම ජීවත් වුණු දේශ රාජකීය අධික ජනගහනයක් ඉන්නේ. ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් මට පෙනී හිටියේ. හැබැයි එතකොට මගේ පෞද්ගලික දේශපාලන චරිතය පක්ෂයක් තියෙනවා. හැබැයි මම අනිත් කිසි පක්ෂයකට ගරහන්නේ නැහැ. මොකද හැම කෙනෙක්ම මේ රටට යම් කිසි සේවයක් කරපු මිනිස්සු. අපේ වාසියට දේශපාලනය කරන එකට මම කැමති නැහැ. මම ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරේ. මට ගැළපෙන මට හිතට දැනෙන කෙනත් එක්ක කරා. හැබැයි ඒ නායකත්වයත් එක්ක දේශපාලනය කරනවා කියලා මට ළඟට ඇවිල්ලා මට මේකප් එකක් දාපම් මල්ලි මට ෆොටෝ එකක් ගන්න ඕනේ කියලා මම විපක්ෂද විරුද්ධ පක්ෂද කියන එක නෙමෙයි. එතුමාට ඒ වෙලාවට මං හිතවතෙක් විදිහට ඒකට හොඳ උදාහරණ තියෙනවා. මං ඒ නම් වශයෙන් කියන්නේ රටේ ඉන්න සියලුම ජනාධිපතිවරු මැතිවරු අගමැතිවරු කියන සියලු දෙනාගේ මුහුණ අත ගන්න මට වාසනාවක් ලැබිලා තියෙන්නේ දෙයියෝ දෙන්නේ. සහ මගේ මොකක්ද වාසනාව. ඒක වැරදි විදියට දෝලා මේ මිනිස්සුන්ගෙන් ප්‍රයෝජනය ගන්න. එයාගෙන් වාසිය එනවට. එයාගේ ආණ්ඩුව තියෙනකොට එයාගේ ආණ්ඩුවට මෙයාගේ තියෙන ආණ්ඩුව දෙනවා. මෙයාට යන කලාකාරයෙක් නෙමෙයි මම. සමාවෙන්න කලාකරුවා කියන්නේ නිහතමානී විදිහට තමන්ගේ ඉදර දැනෙන දේ කරන්නේ. අනිත් ඒ කලාකරුවෙක් වෙන්න ඕනේ. ඉහළ දේශපාලඥ ආශ්‍රය කරා කියලා මම කවදාකවත් ඔළුවේ දුන්නව නැහැ. නිහතමානීව තියෙනවා. හැබැයි මේ දේශපාලඥයන් මට අදටත් ඒ ගෞරවය දීලා කතා කරනවා. ඒක තමයි මගේ ජීවිතයේ තියෙන ලොකු සතුට. හැබැයි මගේ සතුට මං කවදා හරි මේ රටේ ජනතාව වෙනුවෙන් යම් කිසි සේවයක් කරන්න පුළුවන් දේශපාලන තනතුරකට ඇවිල්ලා මේ මිනිස්සු වෙනුවෙන් සේවයක් කළා මැරෙන්න තියෙනවා නම් ඒක තමයි. ඒකෙන් මං හම්බ කරගන්නවා මගේ ජීවිතේ. මොකද මෙතෙක් කල මං ආශ්‍රය කරපු විදිහට මං හම්බ කරා නම් දේශපාලනයේ කර්ම වලට ගිහිල්ලා අද ඉහළම තැනකට යන්න තිබුණා ආර්ථික පැත්තෙන්. මට එහෙම ආර්ථිකයක් කරන්න මගේ දරුවෝ දෙන්න දරුවෝ තුන් දෙනා මගේ නෝනා.
මගේ දරුවෝ තුන්දෙනා මගේ පුතා බැඳලා එංගලන්තේ ඉන්නේ. එයා බැඳලා යාගේ දරුවෝ යාගේ නෝනා දුලුවරියක් දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. මගේ දුව බැඳලා නෑ. එයා කරන කැම්පස් එකේ පුතා එංගලන්තේ ඩිග්‍රී කරේ. අනිත් එක්කෙනා ජයවර්ධනපුරගේ. නෝනායි මායි කතා කරේ. මං සමහර වෙලාවට මිනිස්සුන්ට කියනවා ගෙදර ජීවිතේ ගෙදර ගත කරන්න. ගෙදරින් එළියට අපිට ස්විච් දෙකක් තියෙනවා. එකක් ගෙදරින් එළියට බහිනකොට ගෙදර ස්විච් එක ඕෆ් කරන්න. මොකද අපේ ජොබ් එක කරන්න බෑ. අපි ජොබ් එක කරලා ගෙදරට එනකොට ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට ජොබ් එකේ ස්විච් එක අයින්. එතකොට පෞල් ජීවිතේ සාර්ථකයි. දරුවන්ගේ ජීවිතේ සාර්ථකයි. දරුවන්ට අපි මොනවද කරන්න ඕනේ? කතා කරලා වැඩ කරන්න පුළුවන් තත්ත්වයට ඔයාටත් මම කියනවා ගහයක් ඉත දවසට මේ දෙක තීරුම් අරගෙන කලාව මොකද්ද? මම ඉන්නේ කොතනද? මගේ පෞල් ජීවිතේ මොකද්ද කියලා මේ දෙක හප්ප ගන්න නැතුව ගලප ගන්න. හරි සරලයි. ගොඩක් මිනිස්සු ජීවිතේ නැති කරගන්නේ විවිධ ඒවට ඕනකට වඩා ඇබ්බැහි වෙනවා. ඊට පස්සේ ඒවා ගෙදරට ගිහින් ඊට පස්සේ ගෙදර ප්‍රශ්න. ඒ ප්‍රශ්න අරගෙන ආයෙ එළියට යනවා. එළියට ගියාම දකින්න මිනිහව දකින්නේ සතෙක් වගේ. අන්න ඒ මිනිස්සුත් එක්ක. එතකොට ඒ ජීවිතේ හැමදාම දුකයි. හැමදේම ලැබෙන්නේ අපේ වාසනාවට නම් අපි ඒක රැකගන්න එක අපේ යුතුකම. අද මේ ලෝකේ ඉන්න සියලු අංග රචන ශිල්පීන්ට මම කියනවා අංග රචන ශිල්පියෙක් වෙනවා නම් ඉස්සලා නියතමාගේ අනිත් එක අවශ්‍ය පුද්ගලයෙක් ඉන්න ඕනම තැනක තමන් කරන වෘත්තියේදී අවස්ථ පුද්ගලයෙක් වුණොත් ඒ පුද්ගලයාට කවදාකවත් දුක් විඳින්නේ නැහැ. මගේ ජීවිත කාලේ මම එහෙම තමයි කියලා තියෙන්නේ. හැබැයි අවශ්‍ය පුද්ගලයා වෙන කියන දෙකනට උඩුනවනේ නෙමෙයි. මගේ අදහස කියලා ඒකට එකතු කරගන්න. නැත්තම් සමහර විට ඕනයක් කිව්වහම හරි උට කියලා හදාගන්න මෙතෙන්ට මම හරියට වෙලාවට වැඩ කරන්න කැමති නෑ. මම වෙලාවට වැඩ කරන්නේ නැත්නම් ඒ මිනිස්සුත් එක්ක වැඩ කරන්න කැමති නෑ. මොකද මට 12ට ගන්නවා කිව්වම මම 11යි 50 වෙනකොට ලෑස්තිලා ඉන්නේ. එක්කෙනෙක් විනාඩි 10ක් පහු කරොත් මුළු ටීම් එකක් 20 ගානක් 30 ගානක් වැඩ කරන්න යනවා 10 කොච්චර යනවා. එතකොට නිකන් හැම තප්පරයක්ම රූපවාහිනිය ටීවී එකට කියන්නේ චිත්‍රපටිය කියන්නේ හැම තප්පරයක්ම මුදල්. නිෂ්පාදකවරයෙක් මුදල් වියදම් කරලා පැත්තකට වෙලා බලාගෙන ඉන්නේ හොඳ නිර්මාණයකට මහන්සි වෙනවා. හැබැයි මුදල කියන එක ආයි ලැබෙන්නේ අපි හරියට වැඩ කරනවා. ඒක තේරුම් ගන්න. වෙලාවට වැඩ කරන්න බැරි කලාකරුවෝ ඉන්නවා නම් වෙලාවට වැඩ කරන්න බැරි යම් කිසි පුද්ගලෙක් ඉන්නවා නම් ඒක තමයි මේ ශාස්ත්‍රීය විනාශයට කරන මූලික වෙන්නේ. කලා ශාස්ත්‍රයේ අවුරුදු 45ක අත්දැකීම් සහිත අනුර ජයසේකර මහත්මයාත් සමග තමයි අපි අද දවසේදී සාකච්ඡාව සිදු කළේ. ඉතින් අපි සුබ පතනවා ඔබතුමාගේ ඉදිරි කලා ජීවිතේ වැඩ කටයුතු සාර්ථක වෙන්න. මමත් නිහතමානීව ඔබට සුබ පතනවා. ඔබේ මේ ගමන ඉතා සාර්ථක වෙන්න. ඔබ ලංකාවේ ජනප්‍රිය දෙවැද්ද චරිතයක් වෙන්න. මිනිස්සු ආදරය කරන චරිතයක් වෙන්න. ඒ හැමදේම ශක්තිය ධෛර්යය ඔබට ලැබේ. මට අද මේ ආරාධනා කරා. ඒ වගේම මේ අවස්ථාවේ මේ උගත කිරීම කරන අවස්ථාවේ අපිට සහාය දැක්වූ යහන් සහෝදර සංජය නල්ලප්පේ යන සියලු දෙනාටත් මගේ අවංක ආදර ස්තුතිය පුදනවා. මොකද මිනිස්සු අතර ඉන්න මිනිස්සු කොටසක් එක්ක මම ආශ්‍රය කරපු එකේ ප්‍රතිඵල තමයි අද මේ සාකච්ඡාව මෙච්චර සාර්ථක.